සිදුවන ආව ඊට සමානව අපි මේ වේදිකාවේ ඉදිරිපිටේ පොලිස් අධිකාරිය කාර්යාලයේ ප්‍රමුඛ පොලිස් අන්දවසේදී ගායන වෙන ගීතය අපිට සනාකයේ කලාත්මක දැන් අර පැත්ත ගන්න එපා. ඉතින් මේ පැත්ත වල මෙහෙම ගන්නවා. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියන මොහොතේ බුදු හිමිව මට මේ ආරාධනය පිළිඅරගෙන ඔබගේ පැමිණීමම සිහිපත් කරගෙන සම්මෝධන පාලි සභාවේ එවැනි දරුවන් කලන ආලිත් සියලු දෙනාම ඉතින් මේ වගේ කොට පුළුවන් මේ ඕනෑම අනුකූල නැත්නම් අපි අනුකූලතාවයේදී තාක්ෂණික ගණන් කරන්නේ මේක බලන්න පුළුවන්. ඒ වගේම පොත්වල දෙන හදපු අලුත් නිර්මාණයක් සමූහ ව්‍යාපාරේ තමයි ගායන දෙකේ මූලිකත්වය ගන්න. සේවක සලකන්නේ නැතිව යත් සිහිපත් කරන්නට උනේ. ඒ වගේම නගරය ලස්සන කරනවා. නගරය සුන්දර කරනවාට ඒ තරම් තරගයක් තියෙනවා. රජයේ ආයතන, රජයේ මොන ආයතන, ව්‍යාපාරික ස්ථාන මේ වගේ තොරණ හොඳටම කවුද අලංකාර කරලා තියෙන්නේ. ඔවුන්ට සරචම්මා සෝදානමින් ඉන්නවා. ඉතින් ඔබ මේ කුස ප්‍රවාහයෙන් පින් දීලා මේ යන්න මේ ස්ථානයේ යද්දී මේ සම්බෝධනකම් මනුස්සකම් හිතවත්කම් මේ සියල්ල මේ පුන් පොහොය දිනේදී හදවතෙන් දහරණය කරගෙන යන්න. අපි යමක් ගන්න ඕනේ, අපි යමක් දෙන්න ඕනේ. එතකොට තමයි ලෝකී පැවැත්ම තියෙන්නේ, සමාජයේ යහපැවැත්ම තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනය කරනවා පින්වන්ත ඔබ සියලු දෙනා 15000 වෙනුවෙන් මේ පුණ්‍යවන්ත කටයුතු මේ විදිහට ක්‍රියාත්මක වෙන්න. අපි වැඩි කීයක් එකක් අහලා යලිත් සූදානම් ඔබත් එක්ක කතා බහ කරමු.
සුළඟට වඩිනා මම වදනා සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මම වදනා සෙනෙහස ගලනා